රුවන් බන්දු ජීව කවියක් අපි ගමුකෝ. මීළඟ මීවිත කවි පොතේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් සම්මතයේ තියෙන්නේ අලුත් පරම්පරාව තුළ රුවන් බන්දු ජීව නිදහස් කවියෙක් කියලා නේද? මම කියනවා රුවන් බන්දු ජීව සදහස් කවියෙක් කියලා මෙන්න මේම. අපි ගමු එයාගේ උලකුඩේ දේවිය සම්බන්ධව තියෙන කවියා වෙන මේ හොඳ බොහොම දක්ෂ කවියෙක්. මම දකින මම බොහොම ආදරය කරනවා. මම යාව දැකලා හම්බෙලා නැහැ. ලක්ෂාන්ත අතුකොල්ල සහ රුවන් බන්දු ජීවිත. මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය පරිකල්පනයේ පැත්ත. කවියෙකුට අවශ්‍ය මූලික ලක්ෂණ. මෙයා මේ බලනවා මේ භාෂාවේ යම් ප්‍රශ්න මතුවුණාට යා කියන කවිය උලකුඩිය දේවියට. අපි ගමු යාගේ පළවෙනි කවිය. උලකුඩිය දේවියට පුතෙක් ලැබිලා ලුවන්න සැලලෙහි නියෝ උඹට කොහොම සතුටක් ඇතිද? දැන් ඉතින් රජතුමා උඹට සලකයි හොඳට පොත ලියූ හිමු නැමට බොහොම ගරු සත්කාර. ඔගොල්ලෝ දන්නවද මේ කවි පෙළම මෙයා ලියලා තියෙන්නේ මාත්‍රා 20න් කියලා. ඒ කියන්නේ රවුලු ඡන්දසෙන් ලියලා තියෙන්නේ මෙයා. ඊට විතරක් නෙමෙයි මේකේ මා පුදුම විශේෂත්වයක් තියෙනවා. මෙයා ලියලපු මේ කවි පෙළේ ඇතුලේ මාත්‍රා 10යි 10යි අති ස්ථානීය තියෙනවා. එහෙමනම් මේක අයිති වෙනවා වියන් විරිතට. හැබැයි එක දෙයක් මේකේ නැහැ. ඒ තමයි එලිසමේ කියන අලංකාරය. එතකොට එලිසමේ කියන අලංකාරයේ කවියෙකුට ඕන නම් දාන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න. ඒක කවියාගේ අයිතිය. අපිට කියන්න බෑ දාන්න කියලා. හැබැයි දක්ෂ කවියෙකුට එලිසමේ දාන්න එක එච්චර වැඩක් නෙවෙයි. එලිසමේ දැම්මනම් මේ රුවන් බන්දුජිගේ කවිය තව ටිකක් අලංකාර වෙනවා. එතනදී මෙයා තව පාවිච්චි කරන උලකුඩිය දේවියට පුතෙක් ලැබිලාලු අන්න. සාමාන්‍යයෙන් සඳස් කාව්‍ය කරනදී අන්න වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒව දුර්වල කවිය. එතකොට කවියාව ආධුනිකෙක් හැටියට සලකනවා. ඒ නිසා අපිට ඕනතරම් භාෂාවේ ලස්සන වචන තියෙද්දී අයි අපිට ඒකට ලස්සන වචනයක් ගන්න බැරි කියන එක. නමුත් මෙතනදී අන්න ඒව තමයි පැහැර කරලා තියෙන්නේ මේ නිදහස් කවිය කියන එකේදී ඒ වගේ දේවල් පැහැර. හැබැයි ඒවා මම හිතන්නේ අපරාධ කියලා. මම දැන් ඔකට හොඳ පැහැදිලිවම කියන්නම්. දැන් බලන්න මේක වචනයක්වත් වෙනස් නොකර මම මෙන්න මේ රුවන් බන්දුජීවේ කවියට එලිසමේ තියලා කවිය කියනවා. බලන්න කොහොමද කියලා වෙලා වෙනස තේරෙයි ඔයගොල්ලන්ට. දැන් ඒ අරු තමයි එක වචනයක්වත් වෙනස් වෙන්නේ නැහැ. පුතෙක් ලැබිලාලු අන්න උල කුඩය දේවියට කොහොම සතුටක් ඇතිද සැලලිහි නියෝඹට ලැබෙයි රජුගෙන් ත්‍යාග ඇතෙක් තරමට බරට බොහොම ගරු සත්කාර පොත ලියූ හිමි නමට. දැන් මම අර ඉස්සෙල්ලා ගෝ රුවන් බන්දුජීගේ කවියද අපිට දැනෙන්නේ මම දැන් කිව්ව කවියද? රුවන් බන්දුජීවගේ එකම වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව මම එලිසමේ තිබ්බා. මෙන්න මේක තමයි කවියෙකුගේ එලිසමේ කියන අලංකාරයේ තියෙන වටිනාකම. හැබැයි Tamanට කැමති නම් නොතිය ඉන්න පුළුවන්. ඒක Tamanගේ අයිතිය. නමුත් අපි කරන්න ඕනේ ඒක නෙවෙයි. අපේ හදවතට දැනෙන්නේ රිද්මේ තියෙනකොට අලංකාරය එකතු වෙනකොට